සුබ දවසක් වගේම සාදරයෙන් පිළිගන්නවා දිනේෂ් ගමගේවිත් ICT YouTube channel එකට. මේක තමයි මගේ පළවෙනි YouTube tutorial video series එකේ පළවෙනි වීඩියෝ එක. මේකෙදි මම ඔයාලට කියලා දෙනවා පරිගණකයක සහ ICT මූලාරම්භය ගැන. ඒ නිසා මම ඔයාලට කියනවා මේ වීඩියෝ එක ඉවර වෙනකන් දෙන්න කියලා. ඉතින් දැන් අපි යමු lesson එකට. ඉතින් අපි ඉස්සරවම කතා කරන්නේ පරිගණකය කියන්නේ මොකක්ද කියලා කියන එක ගැන. පරිගණකයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් වගේම ඒකට පුළුවන් දත්ත හෝ තොරතුරු හසුරවන්න. ඒ වගේම ඒකට හැකියාවක් තියෙනවා දත්ත ගබඩා කරන්න, ලබා ගන්න වගේම ඒ දත්ත යම්කිසි ක්‍රියාවලියකට ලක් කරන්න. ඔයාලට ලියුමක් ටයිප් කරන්න, ඊමේල් එකක් යවන්න, ගේම් එකක් ප්ලේ කරන්න සහ වෙබ් එකක් බ්‍රවුස් කරන්න පරිගණකය භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයා දැනටමත් දන්නවා ඇති ඒ ගැන. Excel sheet, presentation, video editing සහ video design කරන්න මේ පරිගණකය වලට භාවිතා කරන්න පුළුවන්. මෙතනදී මම කතා කරන්නේ කම්පියුටර් එකක basic structure එක. එහෙම නැත්නම් පරිගණකයක මූලික ව්‍යුහය. නැත්නම් අපි මේකට කියමු පරිගණකයක මූලික સિદ્ધාන්තය කියලා. මේ පල්ලෙහාන් තියෙන වෘත්තපස්ථාරයෙන් ඒක සරලව පැහැදිලි වෙනවා. මේක මම ඔයාලට සරලව පැහැදිලි කරලා දෙන්න. මේක කොටස් 3කට කඩන්න පුළුවන්. අපි පරිගණකයක ඉස්සරවම දකින්න තියෙන්නේ පරිගණකයක පේන්න තියෙන වගේම අභ්‍යන්තර වගේම බාහිර උපාංග. ඒවට අපි හાર્ඩ්වෙයාර් කියලා කියනවා. පස්සේ අපිට මේ පරිගණකයේ වැඩ කරගන්න සිස්ටම් software එකක් ඕනේ වෙනවා. Windows, Linux, Mac වගේ operating system ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවට අපි සිස්ටම් software කියලා කියනවා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති අනිත් කොටස මොකක්ද කියලා. ඒක තමයි application software. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න apps. සරලවම කිව්වොත් අපි operating system එකට install කරන ඕනම software එකක් ගන්න පුළුවන්. Office package, Google Chrome, Adobe Reader, WhatsApp, Netflix වගේ apps ගොඩක් ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී කතා කරන්නේ පරිගණකයේ ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් කොටස් දෙකක් ගැන. ඒ තමයි hardware සහ software. මොකද්ද මේ hardware කියන්නේ? මොකද්ද මේ software කියන්නේ? සිංහලෙන් ගත්තොත් hardware කියන්නේ දෘඩාංග වලට, software කියන්නේ මෘදුකාංග වලට. hardware කියන්නේ පරිගණකයක හෝ ඉලෙක්ට්‍රොනික උපකරණයක අතින් අල්ලන්න පුළුවන් භෞතික උපාංග වලට. hardware වලට උදාහරණ ගත්තොත් CPU, RAM, hard drive, motherboard, graphic card වගේ දේවල් ගන්නත් පුළුවන්. peripheral device ඒ කියන්නේ අපිට පිටින් සම්බන්ධ කරන්න පුළුවන් බාහිර උපාංග. ඒ කියන්නේ keyboard, mouse, mic වගේ දේවල් ගන්නත් පුළුවන්. software කියන්නේ hardware වලට කරන්න ඕනි මොකක්ද කියලා උපදෙස් දෙන විශේෂ වැඩසටහන් වලට. software වලට උදාහරණ විදිහට ගත්තොත් operating system, application software සහ නොයෙකුත් වැඩසටහන් අපිට ගන්න පුළුවන්. මේ කොටසදී මම ඔයාලට කියලා දෙන්නේ කම්පියුටර් hardware බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් කීපයක් ගැන. ඉතින් ඔයාලට මෙතන පේන්න තියෙනවා කොටස් 4ක්. මෙතනදී මම කම්පියුටර් hardware එහෙම නැත්නම් පරිගණක දෘඩාංග කොටස් 4කට බෙදලා තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. පළවෙනි එක input devices. ඒ කියන්නේ keyboard, mouse වගේ දේවල් වලට. දෙවෙනි එක output devices. ඒ කියන්නේ monitor, printer වගේ ඒවාට. අනිත් එක storage devices. ඒ කියන්නේ hard drive, SSD වගේ ඒවාට. අනිත් එක තමයි processor. මේක තමයි පරිගණකයක මොලේ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කොටස් මොනවද කියලා අපි පැහැදිලි කරගමු ඊළඟ ස්ලයිඩ් එකේ. දැන් ඔයාලට මම කියලා දෙන්නේ මොනවද මේ input devices කියන්නේ කියලා. අපි මේකට සිංහලෙන් කියනවා ආදාන උපාංග කියලා. ඒ කියන්නේ පරිගණකයේ දත්ත ලබා ගන්න භාවිතා කරන උපකරණ වලට. පරිගණකයේ කොහොමද මේ දත්ත ලබාගන්නේ? අපිට මෙතන තියෙන උපකරණ වලින් ඒක බලන්න පුළුවන්. කීබෝඩ් එක කියන්නේ ඒක මොකක්ද කරන්නේ? අපි ටයිප් කරන ටෙක්ස්ට් කමාන්ඩ් වගේ දේවල් ආදානය කරගන්නවා. මවුස් එක මොකද කරන්නේ? මවුස් එක එහාට මෙහාට කරද්දි මවුස් එකේ කර්සර් එක කොතන තියෙන්නේ කියලා නැත්නම් අපි සිලෙක්ට් කරන්නේ මොකක්ද කියලා ලබා ගන්නවා. ස්කෑනර් එක කරන්නේ මොකක් හරි ડોකියුමන්ට් එකක් ඩිජිටල් කොපියක් විදිහට පරිගණකයේ තියාගන්නවා. ඒකත් එයා ඩිජිටල් කොපි එකක් විදිහට ගන්න එක තමයි කරන්නේ. මයික්‍රොෆෝන් එක කරන්නේ ඔයා කතා කරන ශබ්දය පරිගණකයකට ඩේටා එකක් විදිහට තියාගන්නවා. ඉතින් අපි මේවට ආදාන උපාංග කියලා කියනවා.
මෙතනදී ඔයාලට මම කියලා දෙන්නේ output devices ගැන. සිංහලෙන් කිව්වොත් අපි කියනවා ප්‍රතිදාන උපාංග කියලා. ප්‍රතිදාන උපාංග කියන්නේ කලින් එකේම අනිත් පැත්ත. ඒ කියන්නේ පරිගණකයේ තියෙන data හරි information හරි අපි කියමු text audio video එහෙම නැත්නම් print කරපු document එකක් විදිහට හරි ඒවා එළියට ලබා දෙන්න භාවිතා කරන උපකරණ වලට අපිට ගන්න පුළුවන් මොනිටර් එක. මොනිටර් එකෙන් අපිට ඩිජිටල් විදිහට රූප රාමු පෙන්වලා දෙන එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඩිජිටල් එක අපි output කරලා පෙන්නනවා. printer එකේ කරන්නේ පරිගණකයේ තියෙන දෙයක් printed document එකක් විදිහට අපිට එළියට ලබා දෙන එක තමයි කරන්නේ. ස්පීකර් එක පරිගණකයේ තියෙන data එකක් අපිට sound එකක් විදිහට ඇහෙන්න සලස්වනවා. ප්‍රොජෙක්ටර් එකේනොත් මොනිටර් එකේ වගේම තමයි. රූප රාමු අපිට විශාල කරලා තිරයකට ලබා දෙන එක තමයි කරන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට ප්‍රතිදාන උපාංග කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කියලා. මෙතනදී මම ඔයාලට කියලා දෙන්නේ storage devices. එහෙම නැත්නම් ආචායන උපාංග කියන්නේ මොකක්ද කියලා. storage devices කියන්නේ පරිගණකයක ඩිජිටල් දත්ත ගබඩා කරලා තියාගන්න වගේම ආපහු ඒවා ලබා ගන්න භාවිතා කරන උපකරණ වලට. storage devices ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් primary memory අනිත් එක secondary memory. මොකක්ද මේ primary memory කියන්නේ? primary memory කියන්නේ පරිගණකයක ප්‍රධාන මතකයට. එතකොට primary කියන්නේ ප්‍රධාන. පරිගණකයක ප්‍රධාන මතකයන් දෙකක් තියෙනවා. එකක් RAM එක අනිත් එක ROM එක. හැබැයි RAM එකට දත්ත මතක තියාගන්න පුළුවන් පරිගණකය ඕන් කරලා තියෙනකන් විතරයි. ROM එක කියන්නේ පරිගණකයේ මූලික වැඩසටහන් කීපයක් රන් වෙන chip එකක්. අපි BIOS කියන්නේ ඒවට. ඒ කියන්නේ basic input output. මේකේ තියෙනවා අපිට delete කරන්නවත් edit කරන්නවත් බෑ. ඒ වගේම off කරලා තිබ්බත් මැකෙන්නෙත් නෑ. ROM එකේ තේරුමෙන්ම ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ read only memory. ඒ කියන්නේ කියවන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ read only. ඒ කියන්නේ කියවන්න විතරයි පුළුවන්. secondary memory. සිංහලෙන් කියනවා ද්විතීයික මතකය කියලා. secondary memory කියන්නේ පරිගණකයේ භාවිතා කරන දත්ත දීර්ඝකාලීන මතක තියාගන්න උපකරණ වලට. ඒවට පුළුවන් අපි මියුසික්, වීඩියෝ, ෆොටෝ, ප්‍රෝග්‍රෑම් වගේ දේවල් සේව් කරලා තියාගන්න. ඒ කියන්නේ ඒවා මතක තියාගන්න. මේකේ ඕෆ් කරා කියලා මේවා මැකෙන්නෙත් නෑ. secondary memory වලට උදාහරණ ගත්තොත් hard disk, DVD, CD, SSD වගේ ඒවා ගන්න පුළුවන්. තව ෆ්ලෑෂ් ඩ්‍රයිව් වගේ ඒවා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ පෙන්, චිප් වගේ දේවල්. මෙතනදී කතා කරන්නේ ප්‍රොසෙසර් ගැන. ප්‍රොසෙසර් කියන්නේ පරිගණකයේ මොලේ කියලා කියන්න පුළුවන්. අපිට වගේම පරිගණකයටත් මොලයක් තියෙනවා. ඒක තමයි ප්‍රොසෙසර් එක. පරිගණකයේ ප්‍රොසෙසර් එකට ගණිත ගැටලු විසඳන්න, තර්කානුකූලව හිතන්න, ඒ වගේම ඔයා පාවිච්චි කරන software එකේ ඔයා දෙන විධාන ඒ විදිහටම කරන්නේ කොහොමද කියලා පාලනය කිරීමට වගේ ලොකු දෙයක් කරන්න පාවිච්චි කරන උපාංගයක් විදිහට ප්‍රොසෙසර් එක ගන්න පුළුවන්. ප්‍රොසෙසර් එකේ කොටස් තුනක් තියෙනවා. ALU, CU වගේම register. ALU කියන්නේ arithmetic and logic unit. CU කියන්නේ control unit. register කියන්නේ පුංචි මතකයක් වගේ කොටස. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් එක සරලවම මේ රූප රාමයෙන් පෙන්වලා තියෙනවා ඒක කොහොමද වෙන්නේ කියලා. input device වලින් දත්ත ලබා ගන්න එක වගේම ඒවා output device වලට යවන එක සහ දැනට මතක තියාගන්න ඕනි මොනවද කියලා control unit එකෙන් පාලනය කරනවා. අපි control unit කියන්නේ පාලන ඒකකයට. ඒ වගේම ඔයා run වෙන software එකේ මොකද්ද වෙන්නේ වගේ ගණිත ගැටලු, logical ගැටලු මෙන්න මේ වගේ දේවල් ALU මගින් සිද්ධ කරනවා. ඒ කියන්නේ අංක ගණිතය හා තාර්කික හැකියාව තමයි මේ ALU එක කරන්නේ. කියන්නේ arithmetic and logic unit. ඒත් එක්කම දැනට භාවිතා වෙන්න දත්ත తాවකාලිකව මෙමරි එකේ තියාගන්න මෙමරි යුනිට් එකෙන් කරනවා. මෙමරි යුනිට් එක කියන්නේ අපේ RAM එක. මේක ප්‍රොසෙසරේ පස්සේ තමයි මෙතනට එන්නේ. ඉතින් ඔන්න අපි අනිත් කොටසට ආවා. ඒ තමයි කම්පියුටර් software. සිංහලෙන් කියනවා මෘදුකාංග කියලා. පරිගණක මෘදුකාංග කියන්නේ සරලවම ගත්තොත් පරිගණකයකට කරන්න ඕනේ මොකක්ද කියලා දෙන උපදෙස් මාලාවක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම.
අපිට ෆිල්ම් එකක් බලන්න ඕනි. ඉතින් ඔයා ෆිල්ම් එකක් බලද්දි කම්පියුටර් එකේ මොකක් හරි ප්ලේ එකක් ඔන් කරලා ෆිල්ම් එක ඕපන් කරනවා. ඉතින් මේ ප්ලේයර් එකේ මොකද්ද වෙන්නේ? ඒකේ තියෙන්නේ ෆිල්ම් එක ඕපන් කරද්දි මේක ප්ලේ වෙන්න සද්දය අඩු වැඩි කරන්න වගේ උපදෙස් කීපයක් තියෙන්න පුළුවන්. සමහරට සංකීර්ණ දේවල් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒවා JavaScript එකක් හරි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි ඇප්ලිකේෂන් එකක් වෙන්නත් පුළුවන්. මේ software අපිට කොටස් 4කට කඩන්න පුළුවන්. පළවෙනි එක තමයි system software, දෙවෙනි එක application software, තුන්වෙනි එක utility software වගේම device driver විදිහට ගන්න පුළුවන්. දැන් ඔයාලට මම කියලා දෙන්නේ system software කියන්නේ මොකක්ද කියලා. system software කියන්නේ කම්පියුටර් එකේ තියෙන hardware කළමනාකරණය කරන්න භාවිතා කරන software වලට. ඉතින් මේ system software එක පරිශීලකයා සහ hardware අතර ගණදනු කරන්න වගේම ඒ දෙන්න අතර සම්බන්ධතාවය පවත්ව ගන්න උපකාර වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් OS නැත්නම් operating system ගන්න පුළුවන්. අපි කියමු Windows, Mac, Android, Linux වගේ software. අද වෙනකොට මේ software වල ලස්සන GUI එකක් තියෙනවා. GUI කියන්නේ graphical user interface. ඒ කියන්නේ මේ graphical කියන්නේ අපි ලස්සනට වර්ණවත් අතුරු මුහුණක් දීලා තියෙන එකට. ඇප්ලිකේෂන් software. ඔයාලා දන්නේ apps කියලා. මොනවද මේ apps කියන්නේ? ඇප්ලිකේෂන් software අපිට මෙහෙම හඳුන්වන්න පුළුවන්. මොකක් හරි විශේෂ කාර්යයක් ඉෂ්ට කරගන්න හදලා තියෙන විශේෂ වැඩසටහන් ඇප්ලිකේෂන් software කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් යෙදුම් මෘදුකාංග කියලා කියන්නත් පුළුවන්. විශේෂ කාර්යයන් ගත්තොත් ඒක මේ වගේ වෙන්න පුළුවන්. වචන සකස් කරන්න වෙන්න පුළුවන්. ස්ප්‍රෙඩ්ෂීට් එකක් හදන්න වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් යන්න වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් අපි විශේෂ කාර්යයන් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒවා කරන්න මේ apps එක එක apps භාවිතා කරනවා. apps ගත්තොත් ගොඩාක් තියෙනවා. මොනවද? Microsoft Office තියෙනවා, Adobe Reader, එතකොට internet browse කරන්න web browsers තියෙනවා. ඒ වගේ apps ගන්න පුළුවන්. ඉතින් මේ application software run වෙන්නේ ඔයාගේ operating system එක උඩ කියලා ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනි. utility software. මොකක්ද මේ software જાති? සිංහලෙන් කියනවා උපයෝගිතා මෘදුකාංග කියලා. ඒ කියන්නේ පරිශීලකයාට තමන්ගේ පරිගණක පද්ධතිය කළමනාකරණය කරන්න පාවිච්චි කරන වැඩසටහන් වලට. ඒවට අපි utility software කියලා කියන්න පුළුවන්. ඒක මෙහෙම ගන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එක හොඳ කාර්යක්ෂමතාවකින් පවත්වා ගන්න හරි නැත්නම් පරිගණකේ ස්ලෝ වෙලා නම් ඒවලුත් වැඩියා කරගන්න. නැත්නම් කම්පියුටර් එකේ දත් ආරක්ෂා කරගන්න වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ පල්ලෙහා තියෙන ඒවා ගන්න පුළුවන්. disk cleaner. ඒ කියන්නේ වැඩක් නැති අනවශ්‍ය ෆයිල් අයින් කරගන්න නැත්නම් අපි disk එක clean කරගන්න පාවිච්චි කරන software වලට. අනිත් එක තමයි disk defragmentation software. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ hard disk එකේ performance එක වැඩි කරන්න පාවිච්චි කරන software එකක්. අනිත් එක තමයි antivirus software. ඒ කියන්නේ ඔයාලා දැනටමත් ඒව නම් දන්නවා Windows Defender, Avast වගේ virus guard ගන්න පුළුවන් මේවට. අනිත් එක තමයි file compression software. ඒ කියන්නේ අපි ෆයිල් ගොඩක් තියෙන එකක් අපි කියමු ඒක කම්ප්‍රෙස් කරන්න පාවිච්චි කරන software. අපිට zip ගන්න පුළුවන් නැත්නම් RAR වගේ software ගන්න පුළුවන්. RAR කිව්වේ WinRAR වගේ software ගන්න පුළුවන්. ඉතින් මේ උදාහරණයක් කියලා software එකක් මම දාලා තියෙනවා disk cleanup වලට තව. ඒක තමයි CC cleaner. ඉතින් ඒකෙදිත් වෙන්නේ මේ අනවශ්‍ය ඒවා clean කරලා දාන එක තමයි. ඉතින් අන්තිමට මම කියන්නේ device driver software ගැන. ඒ කියන්නේ පරිගණකයේ කොටස් නිවැරදිව නැත්නම් කාර්යක්ෂමව ධාවනය කරන්න පාවිච්චි කරන මෘදුකාංග වලට. ඉතින් මේ මෘදුකාංග නැතුව පරිගණකේ හරියට වැඩ කරන්නේවත් නැහැ. ඉතින් මේ device drive ඔයාගේ කම්පියුටර් එකේ උපාංග පාලනය කරනවා වගේම ඒවා hardware අතර හා OS එක අතර සංනිවේදනය කරන්න උපකාරී වෙනවා. අපි කියමු ආයේ කම්පියුටර් එකේ සවුන්ඩ් වැඩ නැහැ, මොනිටර් එකේ රූප බොද වෙලා, එහෙම නැත්නම් Wi-Fi වැඩ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න එන්නේ drivers නැති නිසා. මේවට උදාහරණ විදිහට ගත්තොත් මෙන්න මේ ටික ගන්න පුළුවන්. Bluetooth drivers, mouse drivers, digital camera drivers, නැත්නම් graphic card drivers, keyboard drivers, motherboard drivers, නැත්නම් network drivers ගන්න පුළුවන්.
ඉතින් මං හිතනවා මෙතනට එනකන් මං ඔයාලට කියලා දීපු දේවල් තේරුණ නැති කියලා. ඔයාලට තේරුණ නැති කොටසක් තිබුණොත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඔයා මේ ටියුටෝරියල් එකත් එක්ක දිගටම රැඳිලා ඉදී කියලා බලාපොරොත්තු වෙනවා වගේම වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න මේ channel එක subscribe කරලා තියාගන්න. මොකද අපි මෙතනදී බේසික් එකේ ඉඳන් ඇඩ්වාන්ස් යනකම් මේ ටියුටෝරියල් එක අරගෙන යනවා. ඒ නිසා like එකකුත් දාලා මේ ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකකිනුත් දාගෙන යන්න. මේ වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා හිටපු ඔයාට thank you. Have a good day.